ඒ කියන්නේ ගොඩාක් වෙලාවට කොඳු වැටපළට හානි සිද්ධ වුණාම ශල්‍ය කර්ම වලට භාජනය වෙච්ච රෝගීන් පවා අපි ගාවට එනවා ඒවා අසාර්ථක වෙලා. ඒ කියන්නේ කොඳු වැටපළේ යම්කිසි රෝගයක් තියෙනවා නම් කොඳු වැටපළ ඇදවීම වලට ලක් වෙනවා. කොඳු වැටවල ඩිස් ඈත් වීම නිසා කොඳු වැටපළේ කාටිලේජ් දිය වෙලා යාම නිසා ඇතිවෙන රෝග තියෙනවා. මෙවැනි රෝග හටගත්තාම ගොඩක් අවස්ථාවල් වලදී කකුල් දෙක තමයි ගොඩක් වෙලාවට හිරි වැටෙන්නේ. සමහර අයගේ කකුල් හිරි වැටෙනවා, අත් හිරි වැටෙනවා, ඇවිදින්න අපහසුයි, ඉඳගෙන ඉන්න බෑ. ඉඳගත්තාම නැගිටින්න බෑ. මෙවැනි රෝග අද කාලේ ගොඩක් අය හිතනවා මේ කොන්දේ ලෙඩ හැදෙන්නේ වයසට ගියාම කියලා. වයස ભેදයක් නැහැ. ගොඩාක් බොහෝම ඉන්නේ මංගාවට තරුණ ළමයි තමයි බෙහෙත් ගැනීම සඳහා. ඒ කියන්නේ අද ලංකාවේ වැඩිපුරම ඉන්නේ තරුණ අය තමයි රෝගීන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකට ගොඩක්ම හේතුව ආහාරයත් මේකට බලපානවා. ඒ වගේම ගොඩක් අය හරියට වාඩි වෙන්න ගියත් ඇදේට තමයි වාඩි වෙන්නේ. රිය පදවනකොට ඇලේට ඉඳගෙන තමයි රිය පදවන්නේ. ඒ වගේ දේවල් වලිනුත් වෙනවා. තව ආතරයිටිස් රෝගය නිසාත් මේ කොන්දට ආබාධ ඇති වෙනවා.